අනිතින් යාළුවනේ අදත් ඔයාලා හැමෝම මගේ නිව්යෝක් කිචන් එකට හරිම ආදරයෙන් පිළිගන්නවා. අපි හැමදාම කන්නේ එකම විදිහේ පාන් හින්දා අපි අද වෙනස්ම විදිහේ රස පාන් එකක් හදමු. මේ පාන් එකේ මැද හරිම සොෆ්ට් එකට තියෙනවා. ඒ වගේම පාන් එකේ වටේ ක්‍රස්ට් එක හරිම ක්‍රිස්පි විදිහට තියෙන ගොඩක් රස පාන් එකක් මේක. ඉතින් මන් දන්නවා ඔයාලා පාන් හදන්න ආස නැත්තේ ඩෝ එක හදද්දි අත් දෙක රිදෙනකන් ගොඩක් වෙලා නීට් කරන්න තියෙන හින්දානේ. ඒ වුණාට මේ ඩෝ එක ඒ විදිහට පොඩ්ඩක්වත් නීට් කරන්න ඕනේ නෑ. හරිම ලේසි විදිහට තමයි අපි මේ පාන් එක හදන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේ තරම් ලේසියට මේ පාන් එක හදාගන්නේ කියලා. ඉතින් අපිට මේ ඩෝ එක හදන්න ගොඩක් අමුද්‍රව්‍ය ඕන වෙන්නේ නෑ. වතුරයි පිටි ඊස් ටිකකුයි විතරයි ඕනේ. ඊස්ටුත් අපි දාගන්නේ හරිම ටිකයි. අද මම ටිකක් වැඩිපුර පාන් හදන හින්දා වතුර කෝප දෙකක්ම ගත්තා. මේ වතුර සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තියෙන වතුර. වතුර කෝප දෙකට මම ඊස් තේ හැන්දක් දාගන්නවා. ඊස් ටික වතුරත් එක්ක ටිකක් කලවම් කරගෙන මෙතන පිටි කෝප්ප 6ක් තියෙනවා. මේ පිටි ටිකත් ඔක්කොම එකපාරම මේ වතුර එකට දාගන්නවා. දැන් ලුණු තේ හැඳි දෙකකුත් දාගෙන මේ පිටි ටික එකට එකතු වෙනකම් මේ විදිහට ස්පැචුලා එකෙන් කලවම් කරගන්නවා. ඔයාලට ලී හැන්දක මිටකින් වුණත් මේ විදිහට පිටි ටික කලවම් කරගන්න පුළුවන්. අද මං පිටි ටිකක් වැඩිපුර අරගෙන පාන් ටිකක් වැඩිපුර හැදුවට ඔයාලට පුළුවන් මේ ප්‍රමාණ දෙකට බෙදලා අරගෙන මීට වඩා අඩු පාන් ප්‍රමාණයක් හදාගන්න. දැන් ඉතින් අපිට මේ පිටි ටික ගොඩක් වෙලා කලවම් කරන්න ඕනේ නෑ. මේ විදිහට පිටි ටික එකට එකතු වුණාම කලවම් කෙරුව ඇති. දැන් අපි මේ ඩෝ එක පැය භාගයක් වහලා තියාගන්නවා. දැන් පැය භාගයකට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ ඩෝ එක මේ විදිහට එක පැත්තකින් උස්සලා අරගෙන අනිත් පැත්තට දාගන්න එක. මේ විදිහට අපි මේ ඩෝ එකේ අතර පැත්තෙන්ම ඩෝ එක උස්සලා අරගෙන අනිත් පැත්තට දාගන්න ඕන. ඉතින් හරිම ලේසි. මෙච්චරයි අපිට කරන්න තියෙන්නේ. වෙනින් ඩෝ වගේ ගොඩක් මහන්සි වෙලා පැය ගණන් නීට් කරන්න ඕනේ නෑ. අපි මෙතනදි මතක තියාගන්න ඕන එක දෙයක් තියෙනවා. ඒ අපි මේ ඩෝ එක මේ විදිහට අනිත් පැත්ත පෙරලා ගනිද්දි අපේ අත නිතරම තෙතට තියෙන්න ඕන. නැත්තම් මේ ඩෝ එක අපේ අතේ ඇලෙනවා. ඒකින්ද වතුර එකක් ළඟින් තියාගෙන නිතරම අත තෙත මාත්තු කරගන්න. මේ විදිහට හතර පැත්තම ඩෝ එක උස්සලා අනිත් පැත්තට දාගත්තට පස්සේ මේ විදිහට ඩෝ එක උස්සලා පොඩ්ඩක් රවුන්ඩ් හැඩයක් එන විදිහට බෝල් එක ඇතුළට කීප සැරයක් උස්සලා ටිකක් තදින් අතාරින්න. මේක කරන එක අත්‍යවශ්‍යම නෑ. ඒත් ඔයාලට පුළුවන් නම් කීප සැරයක් කරගන්න ඒක වැඩිය හොඳයි. දැන් අපි මේ ඩෝ එක තව පැය භාගයක් වහලා තියාගන්නවා. දැන් පැය භාගයකට පස්සේ අපි ආයෙත් කලින් වගේම මේ ඩෝ එක හතර පැත්තෙන් ඇදලා අරගෙන විරුද්ධ පැත්තට මේ වගේ නවා ගන්න ඕන. දැන් මේ ඩෝ එක කලින් සැරේට වඩා හොඳ සොෆ්ට් එකට තියෙනවා. ඒ වගේම ඩෝ එක හොඳට ඇදිලා එන හින්දා දැන් ලේසි මේ ඩෝ එක නමා ගන්න. දැන් ආයෙමත් මේ ඩෝ එක මේ විදිහට පොඩි රවුන්ඩ් ගතියක් එන විදිහට උස්සලා අරගෙන හදාගන්න. මේ තමයි අපි අන්තිම පාර මේ විදිහට ඩෝ එක හදාගන්න. දැන් අපි මේ ඩෝ එක ආයෙත් වහලා පැය දෙකක් පිපෙනකන් තියාගන්නවා. දැන් පැය දෙකකට පස්සේ බලන්නකෝ අපේ ඩෝ එක පිපිලා තියෙන ලස්සන. දැන් අපි මේ ඩෝ එක හොඳට පිටි ටිකක් ඉහාගත්ත ඩෝ මැට් එකක් උඩට දාගන්න ඕන. මේ ඩෝ එකේ වතුර ගතිය වැඩි හින්දා ඩෝ එක ඇලෙන ගතිය ගොඩක් වැඩි. ඒකින්ද ඩෝ මැට් එක උඩට හොඳට පිටි ටිකක් ඉහාගෙන ඩෝ එක මැට් එකට දාගන්න. නැත්තම් ඩෝ එක හැන්ඩල් කරන්න හරි අමාරුයි. ඩෝ එක හැම තැනම ඇලෙන්න ගන්නවා. දැන් අපි ඩෝ එක උඩටත් පිටි ටිකක් ඉහාගෙන ඩෝ එක ටිකක් දිග අතට හදාගන්න ඕනේ සමාන කොටස් වලට කපා ගන්න ලේසි වෙන්න. දැන් මේ ඩෝ එක ඔයාලට කැමති සයිස් එකේ කොටස් වලට වෙන් කරගන්න පුළුවන්. මම සමාන කොටස් 9කට වෙන් කරගන්නවා. දැන් අපි මේ විදිහට වෙන් කරගත්ත ඩෝ කොටස් අපි ආයෙමත් මේ ඩෝ එක වටේ තියෙන කොටස් ඩෝ එක මැදට එකතු කරමින් ඩෝ එක රවුන්ඩ් හැඩයට හදාගන්න ඕන. ඉතින් අපි මේ විදිහට මේ ඩෝ එක රවුමට බෝලයක් වගේ හදාගනිද්දි ඩෝ එකේ තියෙන මේ එයා බබල්ස් වලට ඩැමේජ් වෙන්නේ නැති විදිහට පරිස්සමට ඩෝ එක රවුන්ඩ් කරගන්න.
දැන් අපි මේ විදියට හදාගත්ත මේ ඩෝ බෝල ටික මේ විදියට වහන්නේ නැතුව ඇරලා විනාඩි 10ක් තියාගන්නවා. මේ අතරේ අපිට පුළුවන් අපි මේ ඩෝ ටික බේක් කරගන්න තැටියට ඔයිල් පේපර් එකක් දාලා පිටි ටිකකුත් තියලා බේක් කරන ට්‍රේ එක ලෑස්ති කරලා තියාගන්න. ඔයාලා මේ පාන් ටික බේක් කරගන්න තැටිය මේ විදියට ටිකක් උස තැටියක් ගන්න. මොකද අපි මේ තැටිය තවත් තැටියකින් වහලා පාන් ටික බේක් කරගන්න හින්දා. දැන් විනාඩි 10කට පස්සේ අපි ආයෙමත් මේ ඩෝ ටික කලින් වගේම ඩෝ එක වටේ තියෙන කොටස් ඩෝ එක උඩට ඇදලා අරගෙන ටිකක් ඩෝ එක දිගටි හැඩයක් එන විදියට හදාගන්න ඕනේ. දැන් ඩෝ මැට් එක උඩට තව පිටි ටිකක් ගියාගෙන හදාගත්ත ඩෝ එක අත තද නොකර ඩෝ එකට දිගටි හැඩයක් එන විදියට ඩෝ මැට් එක උඩ රෝල් කරගෙන ඩෝ එක හදාගන්න. මෙතනදී ගොඩක් වැදගත් ඔයාලා මේ ඩෝ එක රෝල් කරගනිද්දි ඩෝ එක උඩ අත තද නොකර යාන්තමට අත තියාගෙන ඩෝ එක රෝල් කරගන්න එක. ඔයාලා ඩෝ ටික ට්‍රේ එකේ තියාගන්නකොට ඩෝ ටික එකකට එකක් ඈතින් තියාගන්න. මොකද oven එක ඇතුලේදී මේවා තව දෙගුණයක් වගේ වෙනකම් පිපිලා බේක් වෙන හින්දා. දැන් අපි මේ විදිහට ඔක්කොම ඩෝ ටික හදාගෙන කිචන් ටවල් එකකින් ට්‍රේ එක කවර් කරගෙන තව පැය භාගයක් අපි මේ ඩෝ ටික පිපෙනකන් තියාගන්න ඕනේ. දැන් පැය භාගයකට පස්සේ අපේ ඩෝ ටික මේ විදියට කලින් තිබුණට වඩා ඩබල් සයිස් වෙලා තියෙනවා. ඔයාලගේ ඩෝ මේ විදියට පැය භාගයකින් සයිස් එක ඩබල් වෙලා නැත්තම් තව විනාඩි 10ක් විතර රස්නේ තැනකින් තියාගන්න ඩෝ ටික ඩබල් සයිස් වෙනකන්. දැන් අපි මේ ඩෝ වල බිත්තර සාරු තෙල් මේ මොකවත් ගන්නෙ නෑ. උඩින් මේ විදිහට පිටි ටිකක් විතරයි ඉහාගන්නේ. ඩෝ උඩට හොඳට පිටි ටිකක් ඉහාගත්තට පස්සේ අපිට තව එක දෙයක් කරන්න තියෙනවා. ඒ මේ විදිහට හොඳට කැපෙන පිහියකින් ඩෝ එක උඩින් මේ විදිහට කැපුමක් දාගන්න එක. ඔයාලට හොඳට කැපෙන පිහියක් නැත්තම් බ්ලේඩ් එකක් ගන්න. බ්ලේඩ් එකකින් මීට වඩා හොඳට මේ කැපුම දාගන්න පුළුවන්. මේ විදිහට කැපුමක් දාගන්න එක අත්‍යවශ්‍යම නැහැ. ඒ වුණත් අපි පාන් ටික බේක් කරගත්තාම පාන් වල හොඳ ලස්සන හැඩයක් වගේම පාන් එකේ උඩ හරිම ලස්සනට පාට වෙනවා. දැන් මේ ඩෝ අතරට මේ විදිහට වතුර බින්දු 10ක් 15ක් විතර දාගන්න. මේ වතුර ටික oven එක ඇතුලේදී වාෂ්ප වෙලා මේ පාන් වලට හොඳ ටෙක්ස්චර් එකක් වගේම හොඳ පැහැයක් ගෙනත් දෙනවා. දැන් මේ වෙලාවේදී ඔයාලගේ oven එක ෆැරන්හයිට් අංශක 430ට සෙල්සියස් නම් සෙල්සියස් අංශක 220ට විනාඩි 10ක් ප්‍රීහීට් වෙන්න ඕනේ. දැන් මම මේ ඩෝ තියෙන ට්‍රේ එක තවත් ට්‍රේ එකකින් මේ විදියට වහලා විනාඩි 20ක් බේක් කරගන්නවා. විනාඩි 20කට පස්සේ අපි මේ වහලා තියෙන ට්‍රේ එක අයින් කරලා තව විනාඩි 10ක් බේක් කරගන්න ඕනේ. දැන් ඉතින් විනාඩි 10කට පස්සේ බලන්නකෝ අපි හදාගත්ත පාන් ටික කොච්චර ලස්සනට බේක් වෙලා තියෙනවද කියලා. මේ වෙලාවේදී ඉතින් මුළු ගේම පාන් සුවඳයි. ඇහෙනවද ඔයාලට මේ පාන් ක්‍රැක් වෙන සද්දේ? දැන් මේ පාන් ටිකක් නිමිලා තියෙන්නේ. බලන්නකො මේ පාන් වල ක්‍රස්ට් එක කොච්චර ක්‍රිස්පි එකට තියෙනවද කියලා. පාන් වල මේ වටේ ක්‍රිස්පි වුණාට පාන් වල ඇතුළ හරිම සොෆ්ට්. අපි කපලම බලමු කොහොමද ඇතුළ තියෙන්නේ කියලා. පේනවද ඔයාලට පාන් එකේ මැද කොච්චර සොෆ්ට් එකද තියෙනවද කියලා. ඉතින් මේ පාන් එක සම්බෝල හොදි එක්ක විතරක් නෙමෙයි සෑන්ඩ්විච් හදලා කන්නත් පුළුවන් හරිම රස පාන් එකක්. ඉතින් මං හිතනවා ඔයාලත් නිවාඩු වෙලාවක මේ විදිහට ලේසියෙන්ම හදාගන්න පුළුවන් මේ රස පාන් එක හදලා ගෙදර අයත් එක්ක රස බලයි කියලා. ඒ වගේම ඔයාලා හිතනවා නම් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් කියලා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම මගේ මේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙමත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. යාළුවොත් එක්ක ෂෙයා කරන්න.